අයිබෝවන්. හරි. අද මොකද්ද පාඩම? අනේ අද උගන්නන්න එපා මිස්. අනේ මිස් උගන්නන්න අද උගන්නන්න එපා කියන්නේ. අනේ අද ඕනේ නෑ මිස්. උඹලා කියයි මමනේ සිලබස් එක කවර් කරන්න ඕනේ. ඊට පස්සේ ප්‍රින්සිපල් ගාවට ගියාම උඹලා එනවද මාත් එක්ක යන්න? ඈ? මේ පිස්සුනතු පාඩම් බලා ගන්නවලා. ප්ලීස් අදට. අයියෝ දස වදයක් දෙන්නේ ඈ. හරි හැබැයි පොත් ටික බලා ගන්න ඕනේ. හැබැයි සද්දෙට කතා කරලා මෙතන මට ප්‍රශ්නයක් ඇති කරන්න එපා. හරි පොත් ටික බලා ගන්නවලා. කෑ ගහන්නේ නැහැ හැබැයි ඈ පීරියඩ් එක ඉවර වෙනකන් තේරුණාද? හසුනි අනේ මගේ හෑන්ඩ් බෑග් එක ටිකක් අරන් එනවද ස්ටාෆ් රූම් එකෙන් පුතේ? අරන් එන්න. මේ අඬ තියෙනවා අඬත් එක වතුර බෝතලයක් තියෙනවා. ඒ දෙකම අරන් එන්න රෝස් පාට බෝතලයක්. ඔය දන්නේ නැත්නම් නයන මිස්කින් අහන්නකෝ. එයා දෙයි. හා පුතේ යන්නකෝ ඉක්මනට. මොනවද කන්නේ? නෑ. සුවඳ. ඇඹුල්ද? දීලා කන පුරුදු නෑ. මේ අනේ උඹලා. ඇඹුල් එක. කොහෙන්ද? තාත්තගෙන ආව. මොකද? සුමුදු වෙයි. කෑම ගෙනාවද? මේ සල්ලි අරගෙන ඉන්න කන්න. ඉන්ටර්වල් එකට යන්න ඕනේ. නෑ මට ඕනේ නෑ. ආයි ටීචර් මොකටද සල්ලි? කන්න ඕනේ. ළමයි ඔයාලට කන්න මොන හරි ගෙනාවේ නැත්තම් මට කියන්න. හරිද? මට කියන්න බෑ අනිත් ටීචර්ස්ලාට කියන්න කියලා. ඔයාලට කන්න බොන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගන්න සල්ලි නැත්තම් ටීචර් කියන්න පුතේ ඈ. තේරුණාද? මොකද්ද කියන්නේ? මොකද්ද පුතේ? සුජය ප්‍රසන්න ආරච්චිගේ නවල එක. තුන තියනවද? තුන මට කියවන්න බැරි වුණාට තුන හොයා ගන්නවත් බැරි වුණා මට. ඔය කොහෙන්ද තුන හොයාගත්තේ? පුස්තකාලේ? කොයි පුස්තකාලෙන්ද? මහජන පුස්තකාලේ? ඒක තමයි. මට හම්බුනේ කියලා මට දෙනවද? ආයි කවද්ද දෙන්න පොත? ගහරුවද? මට දෙන්න නෑ කියවන්න. මේ මම කියන්නේ හිටියේ ඉස්කෝලේට ෆෝන් ගෙනල්ලා නම් පුතව අහුවෙන්න එපා. කලින් පාර නම් මම හෑන්ඩ් බෑග් එකේ දාලා තියාගත්තා. ආයේ මේ වගේ දේවල් වෙන්න බෑ ආ. ආයේ වැරද්දක් නොවෙන්න තමයි මම එහෙම කරේ. ආයේ chance නෑ ආ. දන්නවනේ මම හොඳට හොඳයි නරකට නරකයි. මම ආදරේ ඔයාලට. හැබැයි මේ ආදරෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්න ලෑස්ති වෙන්න එපා තේරුණාද? නිදි ගිරා වැටෙනවා මාව. අනේ මිස් ළඟ දවසේ. තව කොච්චර වෙලා තියෙනවද? විනාඩි 10. අරු. මේ ඉතුරු කාරුන් ටික අරන් ඉන්න මම පොත් ටික බලන්න හිටියා. ඊළඟ දවසේ කරමු. පොත් ටික බලන්න. තේරෙනවද? හරි එහෙනම් මම ගිහින් එන්න. ආයි බෝන් ඒ වඳින්න. යන්න. ඉන්න තැනට. ආයි බෝවන්.